හායි යාළුවනේ, අද හදන්න යන්නේ ගමේ රහට තෙල් කරියක්. බලමු වීඩියෝ එකේ ලස්සනට රසට තෙල් කරියක් හදන්නේ කොහොමද කියලා. හරි එහෙනම් මේ වගේ හොඳ තෙල් ගෙඩියක් විසරම අරගෙන ඊට පස්සේ මෙන්න මේ ආකාරයට සුද්ධ කරගන්න ඕනේ. ගොඩක් අය සාමාන්‍යයෙන් පීයෙන් තමයි මේක සුද්ධ කරන්නේ. හැබැයි මේ උපකරණය භාවිතා කරලා තමයි මේක සුද්ධ කරන්නේ. මේ වගේ හොඳට සුද්ධ කරගන්න ඕන. පොතු හිටින්න නැති වෙන්න. හරි මේ විදිහට ගෙඩිය සම්පූර්ණයෙන්ම සුද්ධ කරගන්නවා. ඊට පස්සේ මේ වගේ දෙකට මැදින් කපා ගන්නවා. කපාගෙන අපි මේව කෑලි කුඩා කෑලි වලට කපලා භාජනයකට දානවා. ලොකු කෑලි ගොඩක් කපන්න එපා. එතකොට තැම්බෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොඩි කෑලි කපලා අපි දානවා. මේ වගේ කෑන්ට කපුවා නම් ඇති. ගොඩක් ලොකුට කපන්න යන්න එපා. මේ වගේ කපාගෙන භාජනයකට වතුර ටිකක් දාලා ඒකට මේ කෑලි ටික දාගන්නවා. මේ වගේ කෑලි කපා ගත්තට පස්සේ අපි කොච්චි ටිකක් කපා ගන්න මේ ආකාරයට. ඉන්පසු ලුණු ටිකුත් කපනවා. මෙන්න මේ වගේ අපි වෙන භාජනයට වළඳට දාලා කහ කුඩු ස්වල්පයක්, උළුහල් ස්වල්පයක්, තුන පහ, ඒ වගේම මිරිස් කුඩු ටිකකුත් අපි දාගන්නවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය පරිදි ලුණු එක් කරගන්න. එක එක රස වෙනස්. ඒ විදිහට ලුණු ඔයාලා දාගන්න. හරි ඊට පස්සේ අපිට මේ කෑලි වැහෙන්න තරමට ජලය එක් කරගන්න. ඊට පස්සේ කලවම් වෙන්න දීලා අපි ලිපෙන් තියන්න ඕන. ඊට පස්සේ අපි මේ විදිහට ආකාරයට ලිපෙන් මුට්ටිය තියනවා. ඊට පස්සේ අපි වළඳ වහල ඉවර වෙලා ලිපට ගින්දර එකතු කරනවා. මේ ආකාරයට අපි විනාඩි 25ක් 30ක් වගේ කාලයක් තියන්න ඕන. ඊට පස්සේ මේ ආකාරයෙන් තමයි තැම්බුනට පස්සේ තියෙන්නේ. පොල් චුට්ටක් දාලා කෑල්ලක් කාලා බලන්න රසයිද කියලා. මම නම් එහෙම කනවා. ඔයාලත් කාලා බලන්නකෝ. ඊට පස්සේ මේ ආකාරයට අපි පොල් කිරි එක් කරගන්න ඕන. සාමාන්‍ය පොල් කිරි කැලි ටික වැහෙන්න වගේ
මේ මට්ටමට පොල් කිරි දාගන්න හොඳට. දෙල් කියන ආහාරය ගොඩක් උෂ්ණයි. අපි ඒ නිසා ඒකට නිවිති කොළ ටික එකතු කරගන්නවා. ඒකෙන් දෙල් ගෙඩියේ තියෙන උෂ්ණ ගතිය අපේ ඇඟට ලැබෙන එක අඩු වෙනවා. ඔයාලත් හදනකොට නිවිති ටිකක් එකතු කරන්න ගෙදර තියෙන. ඒක දෙල් කරියක රස ගන්නත් හේතුවක් වෙනවා. මෙන්න මේ විදිහට එකතු කරන්න. මේ වගේ කලවම් කරගත්තට පස්සේ වහන්න එපා. ආය වහන්න එපා. ඔහම තියන්න. අපි ඊට පස්සේ මේකට ලුණු ටිකක් එහෙම තෙල් දාලා දාන්න ඕනේ. ඒතකොට තවත් රසවත්. ඒකින්ද අපි සුදු ලුණු ගෙඩි ටිකක් අරගෙන දෙකක් තුනක් විතර අරගෙන හොඳින් අපි තලා ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට හොඳින් තලාගෙන හොඳින් තලා ගන්න. ඊට පස්සේ චුට්ටක් කපා ගන්න. මෙන්න මේ විදිහට සුදු ලුණු ස්වල්පයක් සහ කරපිංච ස්වල්පයක් කපා ගන්නවා. ඊට පස්සේ අපි දෙල් කරියකට මේ ටික එකතු කරන්න ඕනේ. ඊට කලින් අපි දෙල් කරියක ලිපෙන් බා ගන්න ඕනේ එහා පැත්තට. මේ විදිහට බාගෙන පොඩි තාච්චියක් තියාගෙන ඒකට තෙල් ස්වල්පයක් එකතු කරන්න ඕනේ. මෙන්න මේ විදිහට තෙල් ස්වල්පයක් ඒකට එකතු කරලා තෙල් ටික රත් වීගෙන එනකොට අබ ස්වල්පයක් දාගන්න ඕනේ. මෙන්න මේ වගේ අබ පුපුරන සද්ද අපිට ඇහෙනවා. ඒ කියන්නේ හොඳට අබ එතකොට මේ පිරලා ඒ රස එකතු වෙනවා. ඊට පස්සේ අපි අවදම්මා අපි රස්මේ රත් වෙලා තියෙන තෙල් එකට අපි අර කපාගත්ත ලුණු සහ සුදු ලුණු ගෙන් ටික එකතු කරනවා. මේ ටික අපි රන්වන් පාට වෙනකල් මේව කර ගන්නවා, වැද ගන්නවා. ලස්සන පාටක් එනවා. එතකොට රන්වන් පාට වෙනකල් වැදගෙන රයිට්. මෙන්න මේ ආකාරයට ලිපෙන් භාගයෙන් කරලා අපි දෙල් කරියකට මේක එකතු කරනවා. ලස්සන පාටක් සහ රසක් සහ හොඳ සුවඳක් එක්ක දෙල් කරියක අපිට හදා ගන්න පුළුවන්. මේ වගේ එකතු කරගත්තොත් බලන්න තියෙන ලස්සන පාට. ඇත්තටම මේ දෙල් කරියක ඇත්තටම රසයි. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හදලා බලලා
අපිට කියන්න රහයිද කියලා. ඊට පස්සේ අපි හැන්දක් අරගෙන හොඳින් මේක කලවම් කරගන්නවා. එතකොට තමයි ගොඩක් රසයෙන් අපි අර එකතු කරපු දේවලුත් එක්ක මේ ඔක්කොම එක කලවම් වුණාට පස්සේ හොඳ දෙල් කරි එකක් අපිට ගන්න පුළුවන්. බලන්න පාටත් එක්ක ලස්සන මේ බලන්න. හරියනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලත් දෙල් කරි එක හදලා මේ විදිහටම බලන්න try කරන්න. බයි එනවා.